ඉතින් ඇලයිනස් කියන්නේ මේ වගේ ට්‍රාන්ස්පරන්ට් ප්ලේට් එකක්. මේ ඉන්විසලයින් ට්‍රීට්මන්ට් එකට මට ගියපු කොස්ට් එක. මාස කිහිපයක් දාපුවාම ඔයාලගේ තියෙන දන්ත විකෘතිතා හදාගන්න පුළුවන්. නැත්නම් ක්ලියර් ලයිනර්ස් දාන්න ඒජ් ලිමිට් එකක් තියනවාද කියන එක. කොහොම පොඩි කාලයකදී මාස 3ක් වගේ 3ක් 4ක් වගේ කාල සීමාවකදී ඒක ඒ ගැප්ස් ටික වෙලා දත් ටික පිටිපස්සට ඇවිල්ලා ලස්සනට හැදෙනවා. ආකයි මගෙන් ආපු තවත් ප්‍රශ්නයක් තමයි මම මගේ ඉන්විසලයින් ට්‍රීට්මන්ට් එක කරපු ඩෙන්ටල් එකේ ලොකේෂන් එක. Hi, welcome back to my YouTube channel. අද වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මගේ ක්ලියර් ලයිනර්ස් ගැන දාපු කලින් වීඩියෝ එකට. ඒ කියන්නේ මගේ දත් හදාගත්ත විදිය ගැන මම දාපු වීඩියෝ එකට ඔයාලා ගොඩාක් කැමති වෙලා තිබුණා. ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. ඉතින් thank you so much හැමෝටම. අද මම මේ වීඩියෝ එක කරන්නත් හේතුව ඒ වීඩියෝ එකට ඔයාලගේ ගොඩාක් කමෙන්ට්ස් ඇවිත් තිබුණා. ඔයාලගේ ප්‍රශ්න ගොඩාක් තිබුණා. ඉතින් මම හිතුවා ඒ එක එක ප්‍රශ්න වලට උත්තර දෙනවට වැඩිය හොඳයි හැමෝටම එකපාර වීඩියෝ එකකින් උත්තර දෙන එක කියලා. ඉතින් මම ඩොක්ටර් එක්ක ඩිස්කස් කරලා ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මෙන්න මේ බොක්ස් එකේ තමයි අපිට ලයිනර්ස් ඔක්කොම ටික හම්බ වෙන්නේ. මම කලින් වීඩියෝ එකේදී මේ බොක්ස් එක ඇතුලේ තියෙන දේවල් ඔයාලට පෙන්නුවා. ඉතින් කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක බලුවේ නැත්නම් ඉක්මනටම ගිහින් බලලා එන්න. මෙන්න මේ වගේ එකක් හම්බ වෙනවා අපිට මේ බොක්ස් එකත් එක්ක. මේක අපිට යූස් කරන්න පුළුවන්. අපි දැනට යූස් කරගෙන යන ට්‍රේ එක තියෙනවනේ. ඒක අපිට ගලවන්න ඕන වුණොත් ඒ ගලවන වෙලාවට දාලා තියන්න මෙන්න මේක හරිම යූස්ෆුල් අපිට. ඉතින් මේ බොක්ස් එකත් එක්ක අපිට මේකත් හම්බ වෙනවා. එහෙමනම් අපි වැඩි කතා නැතුව යමු ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. අයිබන් thank you තරුෂි ඉන්වයිට් කරාට ඇලයිනස් සම්බන්ධව අවයර්නස් ප්‍රෝග්‍රෑම් එකක් කියලා දෙන්න කියලා. මම වැඩි වෙලා ගන්න දුක කියලා දෙන්න ඇලයිනස් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඇලයිනස් කියන්නේ මේ වගේ ට්‍රාන්ස්පරන්ට් ප්ලේට් එකක්. ඉතින් මේ වගේ එකක් දාගෙන ඉන්න තමයි දෙන්නේ. මේක ගොඩක් සැහැල්ලුයි. මේක දැම්ම කියලා පේන්නේ නැහැ. එතකොට මේ වගේ එකක් මාස කිහිපයක් දාපුවාම ඔයාලගේ තියෙන දන්ත විකෘතිතා හදාගන්න පුළුවන්. ගොඩක් අයට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ ඉන්විසලයින් ට්‍රීට්මන්ට් එකට එහෙමත් නැත්නම් ක්ලියර් ලයිනර්ස් දාන්න ඒජ් ලිමිට් එකක් තියනවාද කියන එක. වයස කොහොමවත් ප්‍රශ්නයක් නෑ ලයිනස් දාන්න. එතකොට ලයිනස් කියන එකට සාමාන්‍ය අවුරුදු 16 ඉඳලා 50 ගණන් වෙනකම්ම පේෂන්ට් ඉන්නවා. ඒක කරනවා ඒක ගොඩාක් සාර්ථක ඉවර කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු අපි බ්‍රේසස් එහෙමත් නැත්නම් කම්බි යූස් කරනවට වැඩිය මේ ඉන්විසලයින් ට්‍රීට්මන්ට් එකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියලා. ප්‍රධාන වෙනස තමයි ලයිනස් ගලවන්න පුළුවන්. ලයිනස් පේන්නේ නෑ. ඒ වුණාට බ්‍රේසස් ඔයාලගේ කටේ තියෙනවා පේනවා. ඊට අමතරව කැම කනකොට එහෙම චුට්ටක් බ්‍රේසස් තියෙනකොට ටිකක් අමාරුයි ගන්න. ඒකට කැම ගිල හිර වෙන්න පුළුවන්. ලයිනස් බ්‍රේසස් තියෙනකොට ක්ලීන් කරන්න අමාරුයි. දත් දිරන්න තියෙන chance එක වැඩි. එතකොට oral hygiene එක maintain කරන්න ලේසිම විදිය තමයි aligners එක. aligners වලින් aligner වලින් treatment එක කරනවා නම් ඔයාලට තියෙන විශේෂම වාසිය තමයි අපි ඔයාලගේ කට ස්කෑන් කරලා ඔයාලට treatment plan එකක් දෙනවා. කොච්චර කාලයක් යනවද හැදෙන්න, කොහොමද හැදෙන්නේ, ඒ ඔක්කොම full detail report එකක් දෙනවා. වීඩියෝ එකකුත් දෙනවා. ඒකෙන් කියන්න පුළුවන් කොයි විදිහටද ඔයාලගේ final outcome එක එන්නේ කියලා. දැන් අපි තරුෂිගේ වීඩියෝ එක බැලුවත් මේ තමයි එයාගේ වීඩියෝ එක. ට්‍රීට්මන්ට් එක කරන්න කලින් මෙහෙමයි ගැප්ස් ටික වැහෙන්න බොහොම පොඩි කාලයකදී මාස 3ක් 4ක් වගේ කාල සීමාවකදී ඒක ඒ ගැප්ස් ටික වැහිලා දත් ටික පිටිපස්සට ඇවිල්ලා ලස්සනට හැදෙනවා. ඊට අමතරව ඒක එක වාසියක්. ඔයාලා කරන ට්‍රීට්මන්ට් එක කරන්න කලින් ඔයාගේ ට්‍රීට්මන්ට් එකේ අවුට්කම් එක ගැන අයිඩියා එකක් ගන්න. ඊට අමතරව තියෙන ප්‍රධාන වාසියක් තමයි මේක පේන්නේ නැහැ. දැන් ඔයාලා ලයිනර්ස් දාලා තියෙනවා කවුරුත් දාන්නේ නැහැ. කාටවත් පේන්නේ නැහැ මොකද ඒක ට්‍රාන්ස්පරන්ට් හින්දා. එතකොට ඔයාලට බොහොම සැහැල්ලුවෙන් ඔයාගේ එදිනෙදා වැඩ ටික කරගන්න පුළුවන්. ඔෆිස් යන කෙනෙක්ට ඒක ගොඩක් කන්වීනියන්ට්. අබ්‍රෝඩ් යන කෙනෙක් නම් ඒ කියන්නේ රට යන ඉන්න කෙනෙක් නම් ලයිනර්ස් වල ඔයාලට ඇඩ්ජස්ට් කරන්න එන්න ඕනේ නැහැ. එතකොට සාමාන්‍ය ට්‍රීට්මන්ට් එකට කලින් අපි ෆුල් ස්කෑන් කරලා ෆුල් සෙට් එක දුන්නායින් පස්සේ සාමාන්‍ය පොඩි කේස් එකක් නම් ට්‍රීට්මන්ට් එක ඉවර වෙනකම්ම ආව ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ නැහැ. ඒක ඔයාම තමයි තනියම කරගන්නේ. ඒ වුණාට බ්‍රේසස් වලදී මාසෙකට පාරක් එන්න ඕනේ ඇඩ්ජස්ට් කරන්න. දැන් මේවා ඩිසයින් කරන්නේ මේ සම්බන්ධව විශේෂ දැනුමක් තියෙන කට්ටිය. ගොඩක් වෙලාවට orthodontic team එකක් තමයි aligners ඩිසයින් කරන්නේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ aligners patient provide කරලා ඒකේ අර patient උදව් කරන එක ඒක කරගෙන යනවා.
ඊළඟට ගොඩාක් අයට තිබුණු ප්‍රශ්නයක් තමයි මේ ඉන්විසලයින් ට්‍රීට්මන්ට් එකෙන් දත්වල ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්ද කියන එක. බෑ. සමහර කේසස් තියෙනවා හකුවටෙන්ම හදන්න තියෙන දේවල් එලයිනස් වලින් කරන්න බෑ. එතකොට අපි එලයින කේස් එකක් කරන්න ඉස්සෙල්ලා ඒ කේස් එක අපේ බේසිස් එලයිනස් වලින් කරන්න පුළුවන්ද කියලා ડોක්ටර් එක්ක ඩිස්කස් කරගන්න වෙනවා. එතකොට 80%ක වගේ කේසස් එලයිනස් වලින් කරන්න පුළුවන්. බොහොම කෙටි කාලයකදී 20ක් වගේ බේසිස් එලයිනස් වලින් කරන්න බෑ. ඊළඟට මම සිලෙක්ට් කරගත්ත ක්වෙස්චන් එක තමයි මේ ක්ලියර් අලයිනර්ස් අපි කොච්චර කාලයක් යූස් කරන්න ඕනද කියන එක. ඒක එක එක්කෙනාගේ දත්වල කන්ඩිෂන් එකත් එක්ක වෙනස් වෙනවා. ඔයාට තියෙන ප්‍රශ්නෙත් එක්ක ඔයා කොච්චර කාලයක් මේ ලයිනර්ස් යූස් කරන්න ඕනද කියන එක වෙනස් වෙනවා. ඒක ડોක්ටර් වුණත් කියන්නේ ස්කෑන් එකෙන් පස්සේ. ඔයා ડોක්ටර් ගාවට ගිහිල්ලා ඔයාගේ ප්‍රශ්නේ කිව්වට පස්සේ ડોක්ටර් ස්කෑන් එකක් කරලා බලනවා කොච්චර කාලයක් මේකට යනවද, ඒ වගේම කොච්චර ට්‍රේස් ප්‍රමාණයක් දාන්න ඕනද කියලා. ඊට පස්සේ තමයි ડોක්ටර් ඔයාට ඉන්ෆෝම් කරන්නේ ඔයාට මේකට මෙන්න මෙච්චර කාලයක් යනවා ඔයාගේ ට්‍රීට්මන්ට් එක ඉවර වෙන්න කියලා. ඒ වගේම ගොඩාක් අයගේ රික්වෙස්ට් එකක් තිබුණා මගේ දත්වල බිෆෝර් ඇන්ඩ් ආෆ්ටර් පික්චර්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා. ඉතින් ડોක්ටර් මට දුන්න වීඩියෝ එකක් මගේ දත් කලින් තිබුණ විදිය සහ ස්ටෙප් බයි ස්ටෙප් දත් හැදෙන විදිය සම්බන්ධයෙන්. ඉතින් මම හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ වීඩියෝ එකේ තියෙන්නේ මගේ දත් මුලින්ම තිබුණේ කොහොමද? ඒ වගේම මාස 4ක් පුරාවට මගේ දත් හැදෙන්නේ කොහොමද සහ මේ ප්‍රොසෙස් එක අන්තිමේට මගේ දත් පේන්නේ කොහොමද කියන එක මේකෙන් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මේ තියෙන්නේ මගේ ස්කෑන් එකෙන් පස්සේ ડોක්ටර් මට ආපු වීඩියෝ එක. මේකේ මට ක්ලියර්ලි බලා ගන්න පුළුවන් වුණා මගේ දත් කලින් තිබුණේ කොහොමද? ඒ වගේම මම ට්‍රීස් 12ම යූස් කරලා ඉවර වුණාට පස්සේ අන්තිමටම මේ ට්‍රීට්මන්ට් එකෙන් මගේ දත් හැදෙන්නේ කොයි විදියටද කියලා. ඒක ඇත්තටම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් මේ මෙතඩ් එකේ. ඉතින් මගෙන් වැඩියෙන්ම අහලා තිබෙන ප්‍රශ්නේ තමයි මේ ඉන්විසලයින් ට්‍රීට්මන්ට් එකට මට ගියපු කොස්ට් එක. මට මේ සම්පූර්ණ ට්‍රීට්මන්ට් එකටම ගියේ 2.5 lakhs. ඒ වගේම ස්කෑන් එකට 20,000 ගියා. ඒකත් ගොඩක් අය අහලා තිබුණානේ ස්කෑන් එකට ගියපු 20,000 අර 2.5 lakhs වලට ඉන්ක්ලූඩඩ්. හැබැයි මේ කොස්ට් එක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. මොකද ඔයාගේ දත්වල තියෙන කන්ඩිෂන් එකත් එක්ක ඔයාට දාන්න තියෙන ට්‍රේස් ප්‍රමාණය වෙනස්. ඒ වගේම කියන්න ඕනේ තව කට්ටිය අහලා තිබුණා මේ රිටේනර්ස් වලට කීයක් යනවද කියලා. මගේ රිටේන් එකේ කොස්ට් එකත් අර 2.5 lakhs වලට ඉන්ක්ලූඩඩ්. ඉතින් ගොඩාක් අය මගෙන් අහපු තවත් ප්‍රශ්නයක් තමයි මම මගේ ඉන්විසලයින් ට්‍රීට්මන්ට් එක කරපු ඩෙන්ටල් එකේ ලොකේෂන් එක මම කරේ ප්ලැටිනම් ඩෙන්ටල් කෙයා එකෙන්. ලොකේෂන් එක පිළියන්දලා මගේ ડોක්ටර් සුරේන් ගෝමස්. මම ડોක්ටර්ගේ කන්ටැක්ට් නම්බර් එක දාන්නම්. ඔයාලට පුළුවන් ડોක්ටර්ව කන්ටැක්ට් කරගන්න. එහෙමනම් මං හිතනවා මේ වීඩියෝ එකෙන් මම ඔයාලගේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දුන්නා කියලා. මම ડોක්ටර්ත් එක්ක ඩිස්කස් කරලාම මේ ප්‍රශ්න වලට උත්තර ගෙනාවේ ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න. එහෙමනම් මං හිතනවා ඉන්විසලයින් ට්‍රීට්මන්ට් එක ගැන දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් ඇති. කවුරු හරි කෙනෙක් ඔයාගේ දත් හදාගන්න බලාගෙන ඉන්නවනම් මං විශ් කරනවා ඉක්මනටම ඔයාට ඔයාගේ ට්‍රීට්මන්ට් එක කරගන්න පුළුවන් වෙන්න කියලා. එහෙමනම් thank you so much මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන හිටියට. මම ගිහින් එන්නම්. bye.